ලොබුකල්ගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වුණු හැමදෙනාම අදත් නාලිකාව වෙත ආදරෙන් පිළිගන්න ලබනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ සමහරට අහලා තියෙන කාරණයක් හා සම්බන්ධව. ඔබ අහලා ඇති නෛතික පොලිය. එහෙම නැත්නම් legal rate of interest කියන එක. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවා legal interest rate කියලා. අපි බලමු මොකක්ද මේ නෛතික පොලිය කියලා කියන්නේ. ඔබ දන්නවා ව්‍යාපාරික වශයෙන් පාර්ශව දෙකක් හෝ පාර්ශව කිහිපයක් අතර මූල්‍යමය ගනුදෙනුවකට එළඹෙනකොට එම මූල්‍යමය ගනුදෙනුව හා සම්බන්ධව නැවත මුදල් ගෙවීමක් සිදු කළ යුතු වන්නේ නම් එසේ ගෙවිය යුතු පොලි අනුපාතය පිළිබඳව යම්කිසි පූර්ව එකඟතාවයක් ඇතුව තමයි එම පාර්ශව කටයුතු කරන්නේ. හැබැයි එහෙම එකඟතාවයක් නොමැතිව ගනුදෙනුවක් සිද්ධ කරලා නැවත මුදල් ගෙවීම හා සම්බන්ධව යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොතින් කිසියම් හෝ පාර්ශවයකට අසාධාරණයක් නොවන ආකාරයට එම පොලි මුදල් නැවත අය කර ගැනීමේදී පොලිය ගණනය කිරීම සඳහා පදනම් කරගනු ලබන්නා වූ පොලි අනුපාතය තමයි මෙන්න මේ නෛතික පොලි අනුපාතය. එහෙම නැත්නම් legal rate of interest එහෙම නැත්නම් legal interest rate කියලා කියන්නේ. මෙය රජය විසින් ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් තමයි තීරණය කරනු ලබන්නේ. ව්‍යාපාරික හෝ පෞද්ගලික මට්ටමේ මූල්‍ය ගනුදෙනුවක් සිද්ධ වෙලා ඒ වගේම එම ගනුදෙනුව මත පදනම්ව යම්කිසි ආරවුල් සහගත තත්ත්වයක් නිසා ගරු අධිකරණය වෙත යොමු වෙලා අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වෙලා තිබෙන අවස්ථාවකදී ඒ ආකාරයට යම්කිසි පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට මුදලක් සමග යම්කිසි පොලියක් ගෙවිය යුතු වන්නේ නම් එම පොලිය පිළිබඳව පූර්ව එකඟතාවයක් ඇති වෙලා නොමැති අවස්ථාවකදී ගෙවිය යුතු පොලිය තීරණය කිරීමේදී ගරු අධිකරණය මෙන්න මේ නෛතික පොලිය කියන කාරණය මත පදනම් වෙලා තමයි ගෙවිය යුතු පොලිය කොපමණද කියන කාරණය සම්බන්ධව නියෝගයක් නිකුත් කිරීමට පදනම සකස් කරගනු ලබන්නේ. ඒ අනුව ගනුදෙනුකරු වෙත ගෙවිය යුතු උපරිම සාධාරණ මුදල පොලි අනුපාතය තීරණය කිරීම සඳහා නෛතික පොලිය මත පදනම්ව පොලිය ගණනය කිරීමට කටයුතු කරනවා. නෛතික පොලි අනුපාතය කවරේද යන්න ප්‍රකාශපත් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය වෙළඳපොලෙහි පවතිනා වූ පොලි අනුපාත පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කරලා ඒ මත පදනම්ව සැබෑ පොලි අනුපාත මත පදනම්ව තමයි නෛතික පොලි අනුපාතය ගණනය කරලා ප්‍රකාශයටපත් කරන්නේ. ඒ අනුව මෙන්න මේ නෛතික පොලි අනුපාතය මත පදනම්ව යම්කිසි පාර්ශවයකට ගෙවිය යුතු වන්නා වූ පොලි මුදල තීරණය කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ එම පාර්ශවයට උපරිම සාධාරණ පොලියක් ලබා දීමට කටයුතු කිරීම. වෙළඳපොලේ පවතිනා වූ සැබෑ පොලි අනුපාත මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව මෙම නෛතික පොලි අනුපාතයේ කවරේද යන්න යාවත්කාලීන කරනවා. ඒ වගේම ගැසට් නිවේදනයකින් එය ප්‍රකාශයටපත් කරනවා. ඒ අනුව 2026 වර්ෂය සඳහා නෛතික පොලි අනුපාතයේ කවරේද යන්න ප්‍රකාශයටපත් කරලා තිබෙනවා. ඒ 2025 දෙසැම්බර් මාසේ 24 වෙනි බදාදා නිකුත් කරපු අංක 24.68 ඇලයිරක් 18 කියන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම ගැසට් නිවේදනයෙහි මෙන්න මේ ආකාරයට දැක්වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන සිවිල් නඩු විධාන සංග්‍රහය 192 වන වගන්ති යටතේ නිවේදනය 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පිහිටුවනු ලැබ ඇති ශ්‍රී ලංකා මහ බැංකුව වෙත 1990 අංක 6 දරන සිවිල් නඩු විධාන සංශෝධන පනතින් සංශෝධිත සිවිල් නඩු විධාන සංග්‍රහයේ 192 වන වගන්ති යටතේ පවරනු ලැබ ඇති බලතල ප්‍රකාර දැනට පවත්නා බැංකු පොලි අනුපාතික සැලකිල්ලට ගනිමින් නෛතික පොලි අනුපාතිකය 2026 ජනවාරි මාස පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදි වර්ෂයකට 11.39ක් විය යුතුයයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කළ ඇති බව මෙයින් නිවේදනය කරනු ලැබේ. ඒ අනුව නව වසර සඳහා වර්ෂයකට 11.39ක් ලෙස මෙන්න මේ නෛතික පොලි අනුපාතය නියම කරලා තිබෙනවා. එය බලපැවැත්වෙන දිනය 2026 ජනවාරි මාස පළවනදා සිට බව මෙම ගැසට් නිවේදනයේ දක්වලා තිබෙනවා. මෙය සිවිල් නඩු විධාන සංග්‍රහය 192 වගන්ති යටතේ පැවරී ඇති ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇති බලතන අනුව තමයි මෙම තීරණය අරගෙන ප්‍රකාශපත් කරලා තිබෙන්නේ. ව්‍යාපාරික හෝ පෞද්ගලික මූල්‍ය ගනුදෙනුවකදී මෙන්න මේ නෛතික පොලි අනුපාතය කියන කාරණය ඔබට වැදගත් වෙන්නේ. 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කරලා තිබෙන නිකුත් කරලා තිබෙන නෛතික පොලි අනුපාතය සම්බන්ධව ඔබ දැනුවත් වීම ඉතාමත් වැදගත්. මෙන්න මේ වගේ නෛතික කරුණු කාරණා පිළිබඳව ලෝබෝකල්ගේ YouTube නාලිකාව විසින් ඉදිරියේදීත් ඔබ දැනුවත් කිරීමට කටයුතු කරනවා. එහෙමනම් රැඳී සිටින නාලිකාව සමග ගිහින් එන්නම්. ආයුබෝවන්.